එක පුතෙකුට තාත්තා ගැන හිතුන විදිහ ඇඳේ බෙඩ් ෂීට් එක ඇකිලුවේ නැත්තම් බයිනවලු අකලපම් බෙඩ් ෂීට් එක සබන් කෑල්ල එළිය දාලා අහම් බයිනවලු තොපිට තේරෙන්නේ අපි හම්බ කරපු විදිහ අපිනේ දන්නේ දුක් විඳ මේ අත්තල කරකට එනකන් සබන් කෑල්ල එළිය දාලා ආවේ මොකටද බයිනවලු ටොක්කු අයිනවලු මේ තරුණයාට හිතනවලු තාත්තා ගහද්දින් අත් දෙක කැඩියක් කියලා බයිනකොට හිතවලු අද නම් තාත්තට මොකක් හරි වෙයන් කියලා මදුරු දෙල ඇකිලුවේ නැත්තම් බයිනවලු සබත්තු දෙක හරියට තිබ්බේ නැත්තම් ටීවී එකේ රිමෝට් එක පැත්තකින් වෙන තැනක තිබුණොත් හරියට බනිනවලු. ඒ තරුණයා හොස්ටල් එකට ඉගෙන ගන්න ගිහිල්ලා හොස්ටල් එකට යන දවසේ අම්මට කිව්වලු අද මම යන්නේ කරුමෙකින් නිදහස් වෙලා. මම යන්නම් කියලා තාත්තට වඳින්න නැතුව අම්මට වැඳලා ගියාලු. හොස්ටල් එකේ තනියෙන් ඉන්න අතරේ තරුණයාට මතක් වුණිම තාත්තවලු. තනියෙන් පිඟාන හොද ගන්නකොට තනියෙන් බෙඩ් ෂීට් එක අකුල්ලලා ඇඳ හදා ගන්නකොට සබන් කෑල්ල ගොඩක් ළමයි ඉන්නවනේ සබන් කෑල්ල හොරෙන් පරිස්සම් කරගන්නකොට මතක් වුණාලු තාත්තව අනේ මං තාත්තට වෛර කළා තාත්තා මගේ දිසානතිය හැදුවා එයා මගේ ලෝකෙම හැදුවා මං එයාටනේ වෛර කළේ මං තාත්තට ගිහිල්ලා කියනවා මට සමාව වෙන්න කියලා මං ඊළඟ සතියේ නිවාඩු ගියාම තාත්තට වැඳලා සමාව ගන්නවා එහෙම හිතාගෙන ඉන්නකොට මේ තරුණයාට දුරකථන ඇමතුමක් කියනවා ගෙදරින් ඉක්මනට ගෙදර එන්න කරදරයක් කියලා. තරුණයා එනවා ගෙදර. අනේ එනකොට ගෙදර පුරාම සුදු කොඩි. තාත්තගේ නිසල දෙහය සාලේ මැද තැම්පත් කරලා. තුන් හිතම කඩා වැටෙනවා තරුණයා තාත්තගේ මලකඳ බදාගෙන කියනවලු මට සමාව දීලා යන්න තාත්තේ. ඇත්තමයි මං ඔයාට වෛර කළා. එක පාරක් මට සමාව දීලා යන්න. යාළුවන්ට කිව්වලු පාන්සිකුළු දීලා ඉවරුනහම මචං මම්මගේ තාත්තගේ මලකඳ එක පැත්තක් කරගහගෙන යන්නේ අද තාත්තගේ මලකඳ කර තියාගෙන කනත්ත පාරේ යනකොට මේ තරුණයාට ඇහෙනවලු පෙට්ටිය ඇතුලෙන් කතාවක් තාත්තා කතා කරනවා වගේ දුකයි බම් මට උඹව දාලා යන්න ආසයි උඹ ළඟ රැඳෙන්න සත්තයි මැනික උපාධිය අරන් එනකන් හිටියේ ඇස් දෙකෙන් දකින්න ඔක්කොටම කලින් මරුවාව මාව අරගෙන යන්න